අපි අද දවසේ ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී වගේම ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ජගත් කුමාර මහත්මයාට ආයුබෝවන් සුබ දැසනක් අවතුමන්ට. අපි ඔබට මතක් කරලා ඉන්නම් කතා කරන්න ජනපතර පරීක්ෂාවට ඉඩ තියෙනවා අපේ අද දවසේත් ඔබට 0115 299යි 299 0115 299ට කතා කරන්න ඔබේ ජනපතර පරීක්ෂා කරගන්න පුළුවන් අපේ කතා බහ අතරතුරේදී ගිය බ්‍රහස්පතින්දා මම නම් හිටියේ නැහැ නමුත් ජගත් මහත්මයා වැඩසටහනට සහභාගී වෙලා කතා බහ කරේ විවාහය කියන කාරණා විවාහයේදී වාස්තු ගැටලු කොහොමද බලපාන්නේ ඉන්න නිවසේ ප්‍රශ්න විවාහ දෝෂයන් එන බලපානවද කියන කාරණේ හොඳ ප්‍රතිචාර තිබුණා ජගත් මහත්මයා දැන් මේ දේවල් සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රායෝගිකව මේ කර්මය මූලික කරගෙන හරි දේ ඇත්ත දේ අවබෝධය තමයි මතමත් ඔබතුමා ලබා දෙන්නේ. හින්දා අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ කතා බහ වලින්. අද අපි හිතුවා ටිකක් අධ්‍යාපනයේ පැත්තෙන් කතා කරමු. දැන් ගොඩාක් වෙලාවට අධ්‍යාපන ලැබෙන දරුවෙක් ඉන්නවා නම් ජගත් මහත්මයා ඉන්න ගෙදර අපි හිතමු කුලී ගෙවල් වලට යනවා කියලා. අපි දකිනවා සමහරක් වෙලාවට මුලින්ම පදිංචි වෙලා ඉන්න ගෙදරදී ඒ දරුවා පෙන්වන දස්කම් දෙමව්පියන්ම කියනවා අයියෝ දැන් මොනවා වෙලාද මන් දන්නේ මෙච්චර හොඳට ඉගෙන ගත්ත ළමයා දැන් කිසි දෙයක් මතකත් නැහැ පාඩම් කරන්නෙත් නැහැ විභාගෙට ලකුණුත් නැහැ කියලා විදිහට යුනිවර්ස් මාරු කිරීමේදී ඉන්න පදිංචි තැන් වෙනස් කිරීමේදී දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වෙනස් වෙනකොට සමහර අය කියන්න පුළුවන් ඒ වෙලාවේ දරුවාගේ මානසික මට්ටම මේ වෙනස් වීමක් සිද්ධ වෙනවනේ ගෙවල් මාරු වෙද්දී ඔය හින්දාත් වෙන්න පුළුවන් කියලා. ඒ කාරණාවත් එක්ක ජගත් මම වාස්තු වල ගැටලුව අධ්‍යාපනය කියන කාරණාවටත් කෙලින්ම බලපාන්න පුළුවන්ද? ඔව් ඇත්තටම වර්ණේ මේ ලෝකේ ගත්තාම ඇත්තටම බහුව හේතුවක්. ඒක හේතුක නෑ. හරි. එතනින්ම අපි කතාව පටන් ගමු. පාන්දරින්ම දෙනවා ඇමතුමක් අපිට. ජගත් මහත්මයාගෙන් ජනපත්‍රය පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියලා ගම්පහින් ගාමිණී මහත්මයා සුබ දැසනක්. ඔව්. අපි ලබා දෙන්න ඔබේ ජනපත්‍රයද පරීක්ෂා කරගන්නේ? නෑ අපි දුවගේ. හරි. දුවගේ උපන්දිනය කවද්ද? 1994 මාර්තු 17 බ්‍රහස්පතින්ගේ 9:57. පොඩකින් මාර්තු 17ද? ඔව් 17. මාර්තු. ඔව් 17 වෙලාව උදේ 9:57. 57 නේද? 4 හරි. උදේ 9:54. දිස්ත්‍රික්කයේ කොහෙද ගාමිණී මහත්මයා දුව ඉපදෙන්නේ? ගම්පහ. හරි. අපි බලමු මොකක් හරි දියණිය ගැන විශේෂයෙන් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවද ඔබට? ඉතින් අධ්‍යාපනයේ වල නැගියාව දුන්නෝ විවාහයේදී. වෘෂභ ලග්නේ නේද? වෘෂභ ලග්නේ කේන්දරයක්ද තියෙන්නේ? ඔව්. රැකියාව සහ විවාහය ඉදිරිය පිළිබඳව නේද? ගාමිණී මහත්මිය ඉන්න දුරකථනයේ ජගත් මහත්මයා පරීක්ෂා කරමින් පවතින්නේ දීප විස්තරත් එක්ක ඔබේ දියණියගේ ජනපත්‍රය අපි බලමු ඔබ අහපු ප්‍රශ්න වලට කොයි විදිහේ දේවල්ද කේන්දරයෙන් කියන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ අනිත් අයට උත්සාහ කරන්න පුළුවන් අපේ මැදිරිය අංකයට කතා කරන්න 0115 299 299 ඔව් ගාමිණී මහත්මිය දුරකථනයේ ඉන්නව නේද? ඔබතුමායි ඉන්නව නේද දුරකථනයේ? ගාමිණී මහත්මයා දුරකථනයේ ඉන්නවද? ඔව් ඉන්නවා. හරි. රූපවාහිනියට හුම්කම් දෙන්න එපා. දුරකථනයේ ඔස්සේ මේ අහන දේවල් වලට පිළිතුරු ලබා දෙන්න අපිට. හරි. මේ ඇත්තටම බය වෙන්න එපා. මේ දරුවාට පොඩි බාධක කාලයක් යන්නේ. මේ 2019 පෙබරවාරි මාසේ 24 වෙනිදාන් පස්සේ මේ දරුවාට රැකියාව නැත්තම් ඒවා ලැබෙනවා. එයාගේ බාධක කාලේ ඉවත් වෙනවා. අනිවාර්යයෙන්ම හොඳ රැකියාවක් ලබන්න මහජනයාට සේවය කරන්න ආපු දරුවෙක් මේ. මේ ඒ වගේම තමයි මෙයාට සෙම්ම අමාරු තිබුණා පොඩි කාලේ. ඔව් මේ සෙනසුරු බලවත් දරුවෙක්. ඉතින් ඇත්තටම සෙනසුරු බලවත් කියන්නේ මම වාණිජ හෝ මේ මැත්ස් වලින් ඉගෙන ගත්තේ. කලාද? නැත්තම් ඇත්තටම වාණිජ කරන් තිබුණු දරුවෙක්. නමුත් මම දැන් යොමු වෙන්නේ මේ පැත්තට නෙමෙයි. මම IT හරි මොනවා හරි බාහිර දෙයක් කළේ නැද්ද? ඒක තමයි. ඒකේ තියෙන පැත්තෙන් නෙමෙයි ගිහිල්ලා තියෙන බාහිරව යොමු වෙන්න එනවා වෙන විෂයකට. මොකද ඇත්තටම පාසල් යන කාලේ මෙයා මේ වාණිජ පැත්තට ගියා නම් අද ඒ වගේ IT පැත්තකට ගියා නම් මෙයා අද හොඳ තැනක. නමුත් කොහොම කළත් බලගතුයි කර්මස්ථානයේ ඊටාම් බලගතුයි. ඒක නිසා මේ දරුවා මහජනයාට සේවය කරන තැනකට රැකියාවකට අනිවාර්යෙන් පත් වෙනවා. මහජන සම්බන්ධය ඇති තැනකට. ඔව්. ඒ කියන්නේ මෙයා මහජනයාගේ වැඩ කටයුතු කරන්න ආපු කෙනෙක්. ඒ කියන්නේ මහජන සම්බන්ධය ඇති අංශයක් තමයි තෝරගන්නේ. හරි. ඒක නිසා ඊටාම හොඳයි. ඉංග්‍රීසි භාෂාව හොඳට උගන්වන්න. උපන් ගමෙන් මේ දරුවා අනිවාර්යෙන් පිට වෙනවා විවාහයෙන් පස්සේ. තව මොනවද දැනගන්න ඕන?
ජීවිතේ කොයි කාලේ විවාහ කොයි කාලේ වගේ විවාහයක්? දැන් 94 නේ. එතකොට 25යි නේද දැන් වයස? ඔව් 25යි. පෞගේ කාලේ ප්‍රේම සම්බන්ධ වගේ දෙයක් ඇති වෙලා තියෙනවා. ඔව් ඒක කැඩලා තියෙනවා. ඔව් ඒක පවතින්නේ නැහැ. ඒක මේ කැඩෙනවා. මොකද ඒ කැඩිච්ච එක හොඳයි මහත්මයා. පියෙක් හැටියට ඔබතුමා කනගාටු වෙන්න එපා. මොකද ඔව් මෙයාගේ විවාහ බාධකයක් තියෙන නිසා ඒක අනිවාර්යෙන් පළවෙනි කැඩෙනවා. ඒක විවාහය වුණා නම් ඒත් කැඩෙනවා. සම්බන්ධකින් කැඩලා ගිය එක හොඳයි. අනිවාර්යෙන්ම අවුරුදු 28 හරි ඉදිරිය පිළිබඳව ඔබට ඔන්න හොඳ බලාපොරොත්තුවක් දිනේගේ ජීවිත සම්බන්ධයෙන් තියාගන්න පුළුවන්. අපි මතක් කරන ජගත් මහත්මයාගේ පෞද්ගලික දුරකථන අංකත් ඔබට 0112 617 215 0112 617 215 වගේම 0714 3995 31 0714 කියන දුරකථන අංක වලට කතා කරන්න අවස්ථාව තියෙන තුමන්න පෞද්ගලිකව මුණ ගැහෙන්න. හරි ජගත් මහත්මයා අපි යමු අපේ කතා බහට. ආරම්භයේදීම අපිට නවත්තන්න සිද්ධ වුණේ. හරි. ඉතින් අතර අර මම කිව්වේ දැක්කද එයා ගෙනහැල් තියෙන ශක්තිය. ඒක හේතුක නෑ කියන කාරණා ඔබ කිව්වා නේද? බහු හේතුකයි කියලා. පළවෙනි ආරෙම එකක් තිබිලා කැඩෙනවා. මේක වෙන්න ඕනේ පහුගිය කාලේ. ඒක අනිවාර්යෙන් පෙන්눔 කරනවා. ඔව් අවුරුදු දෙකක විතර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක තමයි දහම කියන්නේ. එයා ග්‍රහණය කරගත්ත ඒවා. ග්‍රහය කියන්නේ මේ කරන දෙයක් නෑ. ඔව්. අපි ග්‍රහණය කරගත්ත ඒවා ග්‍රහය අපිට දානය කරනවා නිසා අපිට අමුතුවෙන් කරන්න දේවල් නෑ. ඒක නිසා අතරම දැන් ওই ගෙවල් වල කතන්දරය ගත්තාමත් ඕක තමයි. දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා හොඳට ඉගෙනගෙන යනවා සමහර දරුවෝ පොඩි කාලේ. ගිහිල්ලා ගෙවල් මාරු කරනවා. ඒ කියන්නේ පොඩි කාලේ 1 2 3 පන්තියේදී පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙනවා. ඊට පස්සේ දෙමව්පියෝ කොහේ හරි පළාතකට ගිහිල්ලා ගෙයක් මාරු කරලා කුලියට අරන් යනවා. ඊයේ ගමන් අර දරුවාගේ එතනින් ධම්ම ඒ දරුවාගේ අධ්‍යාපනය කැඩෙලා ලකුණු පේනවා. ඉතින් ඇත්තටම බැලුවාම සමහරවල් මම ගිහිල්ලා බැලුවාම දැන් කේන්දරේ එහෙම ප්‍රශ්න නැහැ. කේන්දරේ හොඳයි. ඔව්. ඉතින් කේන්දරේ හොඳ නම් බලපාල තියෙන මෙයාට වාස්තු විද්‍යාව. ඒ කියන්නේ තමන් ජීවත් වෙන පරිසරය. දෙවෙනි එක තමයි ආශ්‍රය කරන යාළුවෝ. ඒක තමයි අසේවනාච බාලණන් කියලා කිව්වේ. බාලේ ආශ්‍රය කරන්න එපා. ඔව්. ඒ වගේම තමයි මේ කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න. මොකද හේතුව කල්යාණ මිත්‍රයන්ගේ පාපග්‍රහ පීඨීම අඩුයි. දැන් ඔය පිළිතුරු කියන්නේ පාපග්‍රහෝ දුස්සුපිනා යකන්ත සබ්බ බුද්ධානුභාවයෙන් විනාශවෙන්තු කියන පාපග්‍රහයෙන් එන බලපෑම අපි තු දැන් අරුණි මම ආශ්‍රය කරනවා කියලා අරුණි හරි පාප පීඩිතෙක් කෙනෙක්. එතකොට එයා පාපයට බරයි. එයා පාපයට බර වුණා වෙන්නේ එයාගේ තියෙන ආකර්ෂණ ගතිය අපිට එනවා. ආශ්‍රය කරන කෙනාටත් ලැබෙනවා. ඔව් ලැබෙනවා. ඉතින් ඒ ගතිය ගන්න වෙනවනේ. එතකොට ඒ ගතිය ආකර්ෂණයට අද සම්බන්ධ වෙච්ච ගමන් අරයාගේ තියෙන සුභවාදී ග්‍රහ පීඨින් ටික ඔක්කොම යට යනවා. එතකොට අර පාප මිත්‍ර සේවය නිසා මෙයා අමාරු වෙනවා. කේන්දරේ හොඳයි. ඒ වගේ තමයි අනිවාර්යයෙන්ම මේ එහෙම වෙන්නේ අය 11 වෙනි බලවත් වෙනවා. මොකද පෙර ආත්මවල අපි යාළුවන්ව අමාරුවේ දාලා යාළුවන්ට බොරු කියලා යාළුවන්ට තක්කඩි වැඩ කරලා මාරු වෙලා ගිහිල්ලා තියෙනවා නම් මේ ආත්මේ ආගේ 11 වෙනි දුර්වල වෙනවා. අපි කියනවා ඔයාට හම්බෙන්නේ පාප මිත්‍රයෙක්. දැන් එහෙම ළමෙක් ආවා මගේ ළඟට. ඒ අම්මා අරන් ආවේ ගොඩක් ඉස්සර මං කේන්දරේ බලලා කාගේද මේ අමු බේබත් දෙන්නේ මේක කියලා. ඒ අනුව අනේ මහත්තයා මගේ පුතා කියලා. පස්සේ කිව්වා මෙයා හැම බොන්න පුරුදු වෙලා යාළුවොත් එක්ක මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙන කේන්දේ අහන්න තාත්තත් නැතිව මම බොහොම අමාරුවෙන් හදාගත්තා කියලා. මං කිව්වා මෙයාගේ නව වෙන්න බලවත්. පෙර පින් තියෙනවා. ඔක්කොම යට ගිහිල්ලා තියෙන මේ පාප මිත්‍ර සේවනයේ නිසා. මෙයා පෙර ආත්මේ යාළුවන්ට අකටුතුම් කරපු කෙනෙක්. එයාට ඔක්කොම හම්බෙන්නේ යාළුවෝ දුෂ්ට යාළුවෝ. ඔව්. අපාය සහායක. මේකේ බුදුවන්න නම් එයාට මේක අවබෝධ කරලා දෙන්න ඕනේ. එක මේ ගොළුබෙලි කටු අරෝමයා බෙල්ල එල්ලලා හරියන්නේ නැහැ. හරිද? ඒක නිසා ඕවනේ අපි දැන් කරන්න හදන්නේ නේද? පොළේ තියෙන ගල් කෑලි ඕවා බෙල්ල එල්ලලා හරියන්නේ නැහැ එකගෙන කියලා. ඔව්. එයාට තේරුම් කරලා දුන්නා පුතා මේකයි එකගෙන ආවා. මේකයි ඔයාගේ කර්ම ශක්තිය. ඔයා පෙර ආත්ම යාළුවෝ නිසා අමාරු යාළුවන් අමාරුයි දාලා තියෙනවා. දැන් ඔයාව අමාරුයි දාන හම්බෙන්නේ. එයාම පිළිගත්තා. ඒක ගෙවන්න. එයාම පිළිගත්තා. ඔව් මහත්තයා මට හම්බෙන්නේ මේ අංකෝක නවත්තන්න කරුණා කරලා නවත්තන්න. යාළුවන්ට උදව් කරන්න ආශ්‍රයයට යන්න එපා. ගෙදර එන්න. ඔය බීමත්කම නවත්තන්න. 6 මාසයි ගියේ පොරොන්දු වෙලා. ඔව්. ඊය වාහනේකුත් අරගෙන ආවා. ඔව්. ඊට පස්සේ ආගුවා ඇත්තට මම දැන් ධර්මයට යමු වුණා. දැන් අම්මාලා සලකනවා මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් මටම දැන් තේරෙනවා. හරි. ආත්මයා ඉන්නවා අපිත් එක්ක පාදුක්කේ ඉඳන් සුබදෑසනක්. සුබදෑසනක්. ඔව් සෙනරත් මහත්මිය නේද? හරි. ඔව්. අපිට කාගේ ජනපදද පරීක්ෂා කරගන්න ඔබතුමිය? මේ මගේ අක්කාගේ. අක්කාගේ. හරි. සහෝදරියගේ කියන්න අපිට උපන් දිනය 68යි 12යි 13යි.
1968 12:13. 13. ඔව්. වෙලාව රාත්‍රී 9:36ට. දෙසැම්බර් 13. ඔව් දෙසැම්බර් 13 රාත්‍රී 9:36. 36ට. දිස්ත්‍රික්කය කොහෙද? කොළඹ. හරි. මොකද දැන් දැනගන්න තියෙන්නේ අක්කා ගැන නංගිට? දැන් තියෙන ග්‍රහ පිහිටීම. දැන් තියෙන ග්‍රහ බලපෑමද? ග්‍රහ පිහිටීම. ඔව් ග්‍රහ බලපෑම. කටකලක් නේද? කටකලක් නේ. ඔව්. ඒ උපන් ගමෙන් පිට වුණාද? උපන් ගමෙන් පිට වුණාද? නෑ ඉන්නවා තාම. විදේශගත වුණාද? නෑ. පොඩ්ඩක් ඉන්න බෑ. කේන්දර සඳහන් වෙන කිසි දෙයක් වෙලා නැහැ වගේ නේ ජගත් මහත්තයා. ඔව් මොකක් හරි තියෙනවා ප්‍රශ්නයක්. ඔව්. ඉන්න තැන හරි. ඒක හරි. ඔව්. යා මේ තනේ ප්‍රශ්නයක්. දෙමෝපියන්ගේ දේපොළ මෙයාට හම්බුණාද කියන්නේ? දෙමව්පියන්ගේ දේපලක තමයි ඉන්නේ. කටකලක් නේද? කටකලක් නේ. හරි දෙමෝපියන් මේ ඉන්න ගෙදර ලොකු වාස්තු දෝෂයක් තියෙනවා. තියෙනවා වගේ නෙවෙයි තියෙනවා. ඒක තමයි මේ දැල්ලා තියෙනවා ඒ කියන්නේ දෝෂයක් ඒක තමයි තියෙනවා. මේ කේන්දරේ තියෙන දේවල් වෙනස් වෙලා තියෙන්නේ. දැන් මම අහන දේවල් වෙලා නැහැ. ඔව්. ඒක ගැන තමයි බලාගන්නත් ඕනේ. නෝකෝතය දැක්කද? බලලා එළියට මල්ලෙන් පැන්නේ කියන්නේ. දැන් අහලාදී දැන් මං ආනේවට උත්තර නැති වුණාම මං කෙලින්ම කිව්වා ගෙදර දෝෂයක් කියලා. ඔබතුමිය මේ මෙතුමිය ඉන්න ගෙදර ලොකු දෝෂයක් තියෙනවා මිස්. ඒක නිවැරදි කරගන්න වෙනවා. තාත්තා ඉන්නවද? පියුතුන් අතර නෑ නේද? තාත්තා නෑ තාත්තා ඉන්න විදිහක් නෑ. මෙයාගේ කේන්දරයට අනුව. මෙයාගේ ධනි සමාරුවක් හෝ තුනට යමාරුවක් එන්න ඉඩ තියෙනවා. තියනවද? තියෙනවා. ඉතින් ඒකනේ. ඔය ගෙදර මෙහෙමයි මේක ඇත්තටම පැයක් විතර විග්‍රහ කරන්න පුළුවන් කේන්දරයක්. මේ කේන්දරේ ග්‍රහචාරය වෙනස් වෙලා තියෙනවා ගෙදර තියෙන කර්ම දෝෂ නිසා. ගෙදර වාස්තු දෝෂ ප්‍රබලව තියෙනවා. මේ පියා අනිවාර්යයෙන්ම ජීවිතුන් අතර ඉන්න බෑ. ඒ වගේම ධනි සමාරුවක් තුනට යමාරුවක් එනවා. ඒවා වැඩි වෙනවා. මෙයාගේ තියෙන ග්‍රහ පීඨීම අනුව. ඉතින් ඇත්තටම 2000 මෙයාට කොලෙස්ටරෝල් පවා එන්න ඉඩ තියෙනවා. එහම ආවද? නෑ දුරකථනයේ විසන්දි වෙලා තියෙනවා. ඔව් මෙහෙමයි. අපි අයට කියමු අය. මේ කාලේ තත්ත්වය පිළිබඳ නෑ. ඔව් මෙහෙමයි මිස් පරිස්සම් වෙන්නට ඕනේ. ලබන අවුරුද්ද අසනීප කරදර බාධක එන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් වලින් පරිස්සම් වෙන්න ඒවා චෙක් කරගන්න. මාසෙක සැරයක් දියවැඩියාව ප්‍රෙෂර් තියෙනවා ඒවෙන් පරිස්සම් වෙන්න ඒවා මෙයා කරගන්න. ලොකු දරුණු විපත් නෑ. නමුත් අසනීප කරදර අනිවාර්යයෙන්ම ඉදිරි කාලය තුල එන්න තියෙනවා. එන්න තියෙන විපාක වැඩි. ඒක නිසා කරුණා කළා මම ඉල්ලීමක් කරන්නම්. කොයි ගෙයි බලවගෙන ගෙයි තියෙන වාස්තු දෝෂ නිවැරදි කරගන්න. ඊතර ලොකු දෝෂයක් තියෙනවා. ඒ බලපෑම තමයි තියෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම දැන් මම කිව්වේ ඒක. එයා පිළිගත්තනේ ඒක. ඔව්. දෙමාපියන්ගෙන් ලැබිච්ච දෙයක් වුණාට ඒ ගෙදර නිවැරදි කරන්න ඕනේ. අපි කතා කරන පරම්පරාවෙන් ලැබෙන ගෙවල් ගැන නේද? ඔව්. මේක මොකක් හරි පොඩි පටලවිල්ලක් එතන තියෙනවා. ඉතින් ඒක බලන්න නැතුව මට කියන්න බෑ. හැබැයි ගෙදර ඉන්න ගෙදර පවතින දෝෂයක් තියෙනවා කියලා පැහැදිලිවම කියන්නට පුළුවන්. මේක කතන්දරයක් තියෙනවා. දැන් ජගත් මත එතනදී දැන් අර කේන්දරේ පවතින සුබ දේවල්ද සිද්ධ නොවෙන. දැන් අපි දැක්ක අර ඔබ අහපු සමහර කාරණාවල සිද්ධ වුන්නේ නැහැ කියලා ඒ කියන්නේ. නමුත් සමහර දේවල් කේන්දරේ බලලා කියන දේවල් උලෙඩ දුක් එහෙම නම් ඒ විදිහටම තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ නරක දේවල්ද වැඩිපුර බලපෑවෙන ඔය කාරණාවත් එක්ක. ඔව්. එහෙමයි අරුණි. ඔව්. අපි දැන් නරක තැනක ඉන්නකොට දැන් මෙහෙම හිතන්නකෝ. අපි දුර්ගන්ධය හැම තැනක ඉන්න අපි පැයක් විතර. යනකොට එතන එළියට යනකොටත් එයාගේ ඇඟේ පවතින මොකක්ද අර? අර ස්මෙල් එක පවතිනවා. තියෙනවා නේද? ගඳ ගහගෙන යන්න වෙන්නේ නේද? අන්න ඒ වගේ තමයි. තමන්ගේ කොච්චර කර්ම ශක්තිය හොඳ වුණා තමන් ජීවත් වෙන පරිසරය අනුව ඒවා වෙනස් වෙලා යනවා. මේ දෙක මේකයි ගොඩක් අය හිතාගෙන මේ එකතයක් කියලා. මේක බහු හේතුක. බහු හේතුක. ඒ කියන්නේ ජගත්මත් අපිට තව යමුතුමක් තියෙනවා. ගණේ මුල්ලෙන් නිරෝෂිනී සුබුදෑසනක්. සුබෝදෑසන. ඔව්. මේ අට ජනපත්‍රේ කොටස් මේ පරික්ෂා කරගන්නයි අවශ්‍යයි. හරි. ඔබතුමියගේ ජනපත්‍රයේද? මගේ පුතාගේ. කියන පුතාගේ උපන්දිනය වෙලාව 2001 මාර්තු මාසේ 1 වෙනිදා. 2001 3:01 වෙලාව රාත්‍රී 12:27ට. හරි. 3:01. එතකොට මාර්තු 1 වෙනිදානේ. මාර්තු 1 වෙනිදා රාත්‍රී 12:27ට කොළඹ. එතකොට දෙවෙනිදාට එළි වෙන්නද? හෙලෝ. දෙවෙනිදාට එළි වෙන්නේ නැද්ද නැත්නම් පළවෙනිදාට එළි වෙන්නේ නැද්ද? පළවෙනිදා. පළවෙනිදාට එළි වෙන්න. ඔව්. ඔව් පළවෙනිදා. පළවෙනිදාට එළි වෙන්න 12 කීයද?
12යි 27. 27. ආ රයිට්. හරි. ඒ කියන්නේ 30 රෑ. හරි. ඔබ කියන්න අපිට දිස්ත්‍රික්කය කොහෙද? කොළඹ. කොළඹ. මොකද දැනගන්න ඕනේ පුතා ගැන? මට පුතාගේ අධ්‍යාපන කටයුතු යාගේ ඉදිරි අනාගතය ගැන පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. ඔව් මේ දැන් අවුරුදු 19 නේ 18යි නේ. 18 සම්පූර්ණයි. මෙහෙමයි. ලවුන් ලග්නයත් එක්ක කොහොමද? වෘශ්චික ලග්නේද? වෘත්තික ලග්නේ. මේ වෙලාවේ මෙයා ටිකක් හිතුවක්කාරයිද? පිටෝ විතුවක් කරන්නේ. ඒක තමයි වැඩි. කිව්වා. ඉතින් මොකද කරන්නේ? යා අදාගෙන ආපු ගතියනේ. දෙක තුන. ඒක වෙනස් කරන්න තමයි අමාරු වෙන්නේ ජගත් ගන්න. ඔව්. හැබැයි එකක් තියෙනවා හරි පඬිතයි. හොඳ බුද්ධිමත් යෝගයක් තියෙන ළමෙක්. එහෙමද අපිට කියන්න නිරෝෂිනී මහත්මිය මේ කියන දේවල් ගති ලක්ෂණ ගැලපෙනවාද පුතාගේ දැන් ජීවත් වෙනකොට දැනෙන දේවල්? ඒව තියෙනවා. පඬිත හරි පඬිතයි. ඔව් හොඳ බුද්ධියක් තියෙනවා. ඒ වගේ ටික හිතුවක්කාරයි. ඒ වගේ ගති ලක්ෂණ පිළිලා තියෙනවා. බය වෙන්න එපා. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ 24 පස්සේ මේ දරුවට ඉතාම හොඳ කාලයක් උදා වෙනවා. ඉතින් එතකන් ඔබතුමිය පෙළ විභාගෙට මුහුණ දෙන්න සූදානම් ඉන්නේ. මෙහෙමයි. දැන් මේ උසස් පෙළ විභාගෙට මුහුණ දෙනවා කියන්නේ ලබන අවුරුද්දේද? ඔව් ලබන අවුරුද්දේ 2020 අගෝස්තුවල. එතකොට හොඳයි. කිසි දෙයකට ඔබතුමිය කනගාටු වෙන්න එපා. මේ දරුවා හොඳ තත්යකට යනවා හොඳේ. හොඳ තත්යකට යනවා. අනාගතේම සාර්ථක වෙනවා නේද? ඔව් අනිවාර්යෙන්ම මෙයාගේ මේ සඳුගේ මහදසාව ලබනවා. මෙයාගේ චන්ද්‍රයා පුණ්‍ය ස්ථානාධිපතිය. ඉතින් ඒක නිසා මෙයා පැන් රහ කන්න කැමතිද පොඩි කාලේ? පැන් රස කැමතිද? පැන් රස ගන්න. ඔව්. ඒක තමයි. ඒ වෙන්නේ ඒකයි. අනිත් එක මෙයාට මාළවී යෝගය තියෙනවා. මේ හරි ප්‍රසන්න ළමෙක්. ප්‍රසන්නයි. ප්‍රසන්න දරුවෙක් මේ පොඩ්ඩක් ඔය තරුණ කාලේදී ගෑනු ළමයින්ගෙත් එක්ක පොඩි පටලැවිලි ඇති වෙයි. ඔව්. ඒව එච්චර ගණන් ගන්න එපා. ඒක නම් අම්මා ඉවසන්න වෙනව නේද? හරි. පොඩ්ඩක් ඉවසන්න. ඔව්. ලබන අවුරුද්දේ පෙබරවාරි වලින් පස්සේ ඉතාම හොඳ කාලයක් ළමයාට උදා වෙනවා. ඔබතුමිය කලබල වෙන්න එපා. මේ හොඳ තැනකට යන දරුවෙක් මේ ළමයා. ඒ වගේ විදේශගත වෙන ආසනාවකුත් තියෙනවා. හරි. තවත් විස්තර ඔබ කැම කෙනෙක්ටම දැනගන්න අවශ්‍ය නම් ජගත් මහත්මයාව පෞද්ගලිකව මුණ ගිහිල්ලා චැනල් පත්‍ර විස්තරාත්මක පරීක්ෂා කරවාගෙන මේ පිළිබඳව දේවල් දැනගන්න අපිට පුළුවන්. 0112 617 215 0112 617 215 වගේම 0714 39යි 95 31 0714 39 95 31. අපි අද දවසේ අධ්‍යාපනය ගැන තමයි කතා කරන්න ආරම්භ කරේ. ලැබිච්ච දුරකථන ඇමතුම් වලත් ගොඩාක් වෙලාවට මේ අපි කතා කරන්න උත්සාහ කරපු දේවල් වලට සම්බන්ධ වුණා නේද? ලෝකේ ස්වභාවය. දැන් අපි ඔය තත්කාලේ බලනවා කියන්නේ ඒ ගති ආකර්ෂණයක් තියෙන. දැන් අපි කෙනෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් වුණත් ඇති වෙන්නේ ඒ ගති ආකර්ෂණයක් උඩ. එයාට හිතෙනවා මගේ ගතියට මෙයා ඇති කියලා. ගතිය ඒක අපි දන්නේ නැහැ මොකද්ද කියලා. නැත්තරම ගැළපිල්ල පොරොන්දම් බලනවා කියලා බලන්නේ තෝකම තමයි ඉතින්. ඒ යම් අත්‍යවශ්‍ය පොරොන්දම් තියෙනවා ඔක්කොම බලපාන්නේ නැහැ. ඒ වගේ තමයි ග්‍රහ පිහිටින. ඒක සුදර්ශන චක්‍රය කියන්නේ ඒකයි. මනා ලෙස ගැළපීම. ඒ කියන්නේ ඒ කෙනෙකුගේ ගතියට තව කෙනෙක් ගතියට ඉන්නවද කියලා. දැන් අපිට ඕක විෂම වුණොත් තමයි විකර්ෂණය වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ගෙවල් වල තියෙන දෝෂ ගොඩක් අය ගණන් ගන්න නැහැ. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ එයාගේ තියෙන අසනීප වැඩි කරන්න හේතුවක් වෙනවා. ඊතර තියෙන දෝෂේ. හේතුඵල දහමන්නේ. මේක හරියට දැනගන්න. අද වෙලා තියෙන අර මේක නෙමෙයි. අද මිනිස්සු වල්මත් වෙලා තියෙන්නේ. හරි දේ දන්නේ නැහැ. හරි දේට උපදෙස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ වාස්තු විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව යන්තම් මේ ගතපත ගාලා සමහරු මේවා ගැන ප්‍රකාශ කරන්න ගිහලා ඔක්කොම විනාශ වෙලා තියෙනවා. දැන් මම සමහර අය මගෙන් අහනවා ගිනි කොනේ වතුර වලවල් කපන්න කැපුවට টয়ලට් වලවල් කැපුවට කමන්නේ නැද්ද? මම ඒක කවුද කියන්නේ? නෑ මහත්තයා ආවල් කෙනෙක් කිව්වා මං ගා කව ඕක තමයි වෙලා තියෙන්නේ. 2 2 4 කියලා උත්තරයක් තියෙනවා නම් අරුණි. ඒක අපිට පහයි කියන්න බෑ. ඒක දැන් ගිනි කොන කියන්නේ මේ ලෝකයේ උතුර ජල දකුණ ගිනි. දෙකට බෙදුවා. එතකොට ගින්දරයි වතුරයි මත තමයි මේ ලෝකේ පාලනය වෙන්නේ. ගින්දරයි වතුරයි නැත්තම් මේ ලෝකේ ඉවරයි. පාලනයක් නැහැ. එතකොට අපි කොච්චර කයිය ගැහුවත් කොච්චර කෑ ගැහුවත් අපේ කර්මයේ ක්‍රියාව එක දෙයක් තමයි. නමුත් ගින්දරයි වතුරයි නැති ලෝකයක පහළ වෙද මිනිස්සු. කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ ඒවා හේතු සාධක කරගන්නවා. හේතුඵල දහමක් තියෙනවා. එතකොට ගිනි පැත්තේ කොන තමයි ගිනි කොන වෙන්නේ. දකුණු දිශාවේ දකුණු අත පැත්තට බර වෙලා තියෙන පිහිටිය. එතන වතුර වලල් කියන්නේ ගින්දර තියෙන දර වතුර තිබ්බොත් ගැටුමක් එනවා. ගැටෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඒක නිර්ත පැත්තට බස්සායන පැත්තට
වතුර වලට ටොයිලට් වල දාන්න කියලා. දැන් ජගත් මහතා සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්නවා නම් නිවසක මොනවාද බලපාන ගැටලු වෙන්නේ පිහිටීම් වල වාස්තු පිහිටීම්? අනිවාර්යෙන්ම අරුණේ ගොඩක් වෙලාවට තමන් ඊශාන දිශාව බ්ලොක් වෙන්න හොඳ නැහැ. ඊළඟට තමයි ගෙදරක වහල සැලැස්ම. ගොඩාක් වහල ගහලා තියෙනවා වැරදි ආකාරයෙන්. වහලෙන් තමයි ගෙදරක ශක්තිය අල්ලගන්න. වහලක් නැති කල ගයක් කොයින්ද කියන්නේ ඒකෙන් සම්පූර්ණ වැරදි වහල ක්‍රමයක් තමයි අද අනුගමනය කරන්නේ. ගොඩාක් වෙලාවට මේ මංගල බිත්තිය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මංගල බිත්තිය පැත්තක මංගල යටලිය තව පැත්තක. දෙක ගහපු ගමන් ප්‍රධාන යටලිය යටින් තමයි යන්නේ. ගොඩක් මේ වැරදි කරන්නේ මේ ප්‍රධාන බාසුන් නෑලා. ඒගොල්ලෝ මේ ඉස්සර අය එහෙම කළේ නැහැ. ඉස්සර බාසුන් නෑ මේ වාස්තු විද්‍යාව දැනන් හිටියේ. අද කාලේ ඉන්න තරුණ කට්ටිය මොකද්ද කරන්නේ? මංගල බිත්තිය තියෙද්දි පැත්තකට ගන්නවා යටලිය. සම්පූර්ණ වැරදි මේක කියන්න ඕන. ගොඩක් අය අමාරු වැටලා තියෙනවා. ඒක නිසා මේවා හරියටම බලලා වැඩ කටයුතු කරගන්නට ඕනේ. මොකද්ද මංගල බිත්තිය කියන්නේ? මොකද්ද යටලිය කියන්නේ? යටලියට කූරුප ගහන්නේ කොහොමද? යටලිය ගහන්නේ කොහොමද? පරාල ගහන්නේ කොහොමද? ප්‍රධාන දොර තියන්නේ කොහොමද? ඒවා වේද වෙන අයරු තිබ්බා මොකද වෙන්නේ? ප්‍රධාන දොර ඊටාම් වැදගත්. හරි. කතා කරනවා නම් බොහෝ දේවල් වැදගත්. ඉතින් මේ උනාම අරුණි වෙන්නේ අපේ මානසික ව්‍යාධිය ඇති කරනවා. මානසික ව්‍යාකූලතාවය ඇති කරනවා. දැන් හරි. අපි මේ මිතමුකෝ. ඔව්. අරුණි සේවය කරන ස්ථානේ ඔව්. වටේම ඉන්නේ ඔයත් එක්ක ඔයාට හරියන්නේ නැති පිරිසක්. ඔව්. එතකොට ඔයාට රාජකාරියට ආපහු ඔයාගේ මනස බෑනේ නේද? හරි. ඒ වගේ තමයි. ජගත් මහත්මයා අපි අවසන් කරන්න සිද්ධ වෙනවා මොකද කාලෙත් එක්ක. අපි උත්සාහ කරමු නැවත වතාවක් විවෘත අවුරුදු වැඩිපුර කතා කරන අපේ දුරකථනක් ඔබට ලබා දෙන්න ඉක්මනින් 0112 617 215 0112 617 215 වගේම 0714 3995 31 0714 3995 31 ලැබුණු බ්‍රහස්පති දවසෙත් අපි ජගත් මහත්මයා සම්බන්ධ කරගෙන මේ පිළිබඳව අදටත් කතා කරන අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ජගත් කුමාර මහත්මයාට අපි ලබන සතියේ මුණ ගැහෙමු. ස්තුතියි ආවට. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.